ක්‍රීඩාව මිනිස් සිරුර ශක්තිමත් කරයි. නමුත් බුද්ධිය ශක්තිමත් කරන්නේ ගණිතය. මෙහෙම කියවනක් තියෙනවා. ක්‍රිටිකල් තින්කින්. එහෙම නැත්නම් නිර්මාණශීලී චින්තනය ගැන කතා කරන අපි අදට වඩා හෙටට මේ තර්කානුකූල බව නිර්මාණශීලී බව අවශ්‍යයි කියලා පිළිගන්නවා. ඉතින් අපි බලමු අපි අද ඔබත් එක්ක කතා කරන්න හදන්නේ මොන වගේ ගැටලුවක්ද කියලා. ගණිතයට ආස කරන ඔබ ගණිතය ඉගෙන ගන්න ඔබ වගේම ඔලිම්පියාඩ් ගණිත ගැටලු වලට සූදානම් වෙන ඔබට තර්කානුකූලව හිතන්න පුරුදු කරන තවත් අපූර්ව ගණිත ගැටලුවක් මේ දකින්නේ. කතරගම ගුණ කිරීම 4. පිළිතුර විදියට මම මෙතන ලියනවා මග රතක කියලා. අපි බලමු මෙන්න මේ අකුරු පහට ගැලපෙන ඉලක්කම් පහ කොහොමද හොයාගන්නේ කියලා. ඔබ ගණිත ගැටලුව දැක්කම මම පැහැදිලි වෙනවා මේ අකුරු පහට ගැලපෙන ඉලක්කම් හොයාගන්න එක තමයි අපි අභියෝගය. ඉතින් අපිට පුළුවන් ආදේශ කර බලන්න. තත්ත්වර්ධ ක්‍රමයට ආදේශ කර බලන්නේ නැතුව තර්කානුකූලව හිතලා මේ ඉලක්කමෙන් ඉලක්කම නිවැරදිව කොහොමද හොයාගන්නේ කියලා බලන්නයි මේ උත්සාහ කරන්නේ. අපි හොයාගෙන යමු ඉලක්කමෙන් ඉලක්කම නිවැරදිව ලබා ගන්න පුළුවන් තර්කය කොතනද තියෙන්නේ කියලා. මේ එක් ඉලක්කම පිළිටන තැන අනුව මෙන්න මේ ගුණිතයත් එක්ක දකින්න ලැබෙන සුවිශේෂී ලක්ෂණ අපි අඳුරගත්තොත් අපිට පුළුවන් මේ ඉලක්කමෙන් ඉලක්කම ලේසියෙන් හොයන්න. ඉතින් මම හොයනකන් ඉන්නේ නැතුව වීඩියෝ එක ටිකක් නතර කරලා ඔබට පුළුවන් උත්සාහ කරලා බලන්න. ඉතින් සමහරවිට ඔබට ඉලක්කම් පහම හොයාගන්න පුළුවන් වෙයි. එහෙම බැරි වුණොත් මම හොයන්න භාවිත කරන උපක්‍රමය ඉලක්කමක් දෙකක් හොයන ආකාරය බලලා ඔබට නැවත උත්සාහ කරලා බලන්න පුළුවන්. එහෙනම් අපි හොයාගෙන යමු. කතරගම ගුණ කිරීම 4 මම නැවත වාරයක් ලියනවා. අපි මෙතන සුළු කරගෙන යමු. මග රතක ඉලක්කම් පහක සංඛ්‍යාවක් ගුණ කරාම ලැබිලා තියෙන ඉලක්කම් පහක සංඛ්‍යාවක් ගුණ කරන්නේ 4යි. එහෙමනම් කයන්න වෙනුවට 3 හෝ 3ට වැඩි ඉලක්කමක් ලියුවොත් මයන්නට ලැබෙන අගය 10ට වඩා වැඩි වෙනවා. ඒ කියන්නේ ඉලක්කමක් නෙවෙයි අපිට එතකොට සංඛ්‍යාවකට යනවා ඉලක්කම් දෙකේ සංඛ්‍යාවකට. එහෙමනම් කයන්න වෙනුවට 3 හෝ 3ට වැඩි අගයක් තියෙන්න බෑ. එහෙනම් කයන්න අනිවාර්යයෙන්ම 1 හෝ 2 කියන ඉලක්කම් දෙකෙන් එකක් වෙන්න ඕන. ඉතින් මොන කයන්නට ගැලපෙන්න පුළුවන් ඉලක්කම් දෙකක් හොයාගත්තා. අපි ඊළඟට පිළිතුර දිහා බලමු. පිළිතුරේ කයන්න ඉන්නේ එක ස්ථාන. ඕනෑම සංඛ්‍යාවක් 4ෙන් ගුණ කරාම ලැබෙන පිළිතුර ඉලක්ක සංඛ්‍යාවක් වෙන්න ඕන. ඒ කියන්නේ එක ස්ථානයේ ඉලක්කම ඉලක්ක වෙනවා. අන්න එහෙනම් එක ස්ථානයේ කයන්න වෙනුවට අපි 1 හෝ 2 කියන ඉලක්කම් දෙකෙන් එකක් සුදුසුයි කියලා හොයාගත්තට මෙතනදී අපිට 1 කියන ඉලක්කම ඉවත් කරන්න වෙනවා. එහෙමනම් කයන්නට ගැලපෙන ඉලක්කම වෙන්නේ 2. ඔන්න පළවෙනි ඉලක්කම අපි හොයාගත්තා 2. කයන්නට වෙන ඉලක්කමක් ගැලපෙන්න බෑ. ඊළඟට අපි බලමු මයන්න. 4 මයන්නෙන් ගුණ කරාම ලැබිලා තියෙන පිළිතුර එක ස්ථානයේ 2. එහෙමනම් මයන්න කියන ඉලක්කම 4ෙන් ගුණ කරාම එක ස්ථානයක 2 ලැබෙනවා. එහෙමනම් මයන්නට තියෙන්න පුළුවන් ඉලක්කම් වෙන්නේ 3 හෝ 8 කියන ඉලක්කම් දෙක විතරයි. 3 වරක් 4 12යි 8 වරක් 4 32යි. අපි ඊළඟට බලනවා මයන්න තව තැනක තියෙනවා. මේ පිළිතුරේ ඉස්සරහින් ඉන්නේ මයන්න. 4 වරක් 2 8යි. මයන්නට 8 එන්න පුළුවන්. 4 තයන්නෙන් ගුණ කරාම ලැබෙන පිළිතුරේ ඉලක්කමක් ඉදිරියට આવොත් මයන්නට 9 එන්න පුළුවන්. හැබැයි එකට වඩා විශාල සංඛ්‍යාවක් ඉදිරියට එන්න බෑ. එහෙනම් මේක ඉලක්කම් 6ක සංඛ්‍යාවක් වෙනවා. එහෙනම් මයන්නට 8 හෝ 9 ලැබෙන්න පුළුවන් වුණාට මෙතන 8 මේ ස්ථාන දෙකේම මයන්නට ගැලපෙන ඉලක්කම් විදිහට අපිට වෙන්නේ 8. එහෙනම් අනිවාර්යයෙන්ම මයන්නට ගැලපෙන ඉලක්කම වෙන්නේ 8. මොන අපි ඉලක්කම් දෙකක් හොයාගන්න. ඊළඟට අපි උත්සාහ කරමු මයන්න වෙනුවට හොයාගත්ත ඉලක්කම තයන්න හොයාගන්නේ කොහොමද කියලා. අපි දකිනවා
දෙක 4 තයන්නෙන් ගුණ කරාම ලැබිලා තියෙන පිළිතුර ඉලක්කම් දෙකක සංඛ්‍යාවක් වෙන්න බැහැ මොනොත් ඉදිරි ඉලක්කමක් එන්න ඕන. එහෙනම් 4 තයන්නෙන් ගුණ කරාම ලැබෙන පිළිතුර තනි ඉලක්කමේ සංඛ්‍යාවක් වෙන්න ඕන. ඒ කියන්නේ එහෙමනම් තයන්ට ලැබෙන්න පුළුවන් ඉලක්කම් වෙන්නේ 1 හෝ 2 විතරයි. දැනටමත් අපි 2 දාගෙන ඉවරයි. එහෙමනම් තයන්නට ගැලපෙන ඉලක්කම වෙන්නේ 1 වෙන්න ඕන. ඔන්න තයන්නත් හොයාගත්තා. දැන් අපි බලමු ගයන්න. 8 වරක් 4 32යි 3ක් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන 3 4 ගයන්නෙන් ගුණ කරාම ලැබෙන පිළිතුරට එකතු කරාම එක ස්ථානයකට එක ලැබිලා තියෙනවා. 4 ගයන්නෙන් ගුණ කරලා 8 වරක් 4 32යි 3ක් එකතු කරාම ලැබෙන පිළිතුරේ එක ස්ථානයට එක තියෙනවා. එහෙමනම් 4 ගයන්නෙන් ගුණ කරාම ලැබෙන පිළිතුරේ එක ස්ථානයේ ඉලක්කම 8 වෙන්න ඕන. එක ස්ථානයේ ඉලක්කම 8 වුණොත් විතරයි අපිට එකතු කරාම එක ස්ථානයට එක ලැබෙන පිළිතුරක් ලැබෙන්නේ. අන්න එහෙනම් ගයන්න ගැන අපිට ඉඟියක් ලැබෙනවා. 4 ගයන්නෙන් ගුණ කරාම එක ස්ථානයට 8 ලැබෙන්න නම් ගයන්න 2 හෝ 7 වෙන්න ඕන. දැනටම අපි 2 ලියලා ඉවරයි. එහෙමනම් ගයන්නට 2 කියන ඉලක්කම භාවිත කරන්න බෑ. ගයන්න වෙන්නේ අනිවාර්යයෙන්ම 7 කියන ඉලක්කම විය යුතුයි. ඔන්න ගයන්නත් අපි හොයාගත්තා. ගයන්නට ගැලපෙන ඉලක්කම වෙන්නේ 7. එහෙනම් මෙතන අපි ඒකට ගැලපෙන ඉලක්කම ලියාගත්ත 7. දැන් ඔන්න රයන්න විතරයි අපිට හොයන්න තියෙන්නේ. මම හිතන්නේ ඔබට පොඩි උත්සාහයක් කරගෙන බලන්න පුළුවන් රයන්නට ගැලපෙන ඉලක්කම මොකක්ද කියලා. දැන් අපි දකිනවා 4න් රයන්න ගුණ කරාම ලැබෙන පිළිතුර 30 ගණක් වෙන්න ඕන. 3ත් එකතු කරාම මොකද මෙතන 40 වෙන්නේ. 4 වරක් 1 4යි. හැබැයි මෙතන 7 තියෙන්නේ. 3ත් එහා පැත්තෙන් ගුණ කරාම එන්න ඕන. එහෙනම් රයන්න 4න් ගුණ කරලා 4ක් 4 28යි. මේ පැත්තෙන් එකක් ආව 31යි. මෙතන 3ක් ඉදිරියට එනවා. 4 රයන්න 4න් ගුණ කරලා 3ක් එකතු කරාම ලැබෙන පිළිතුරය අනිවාර්යයෙන්ම 30 ගණක් වෙන්න ඕන. මොකද මේ පැත්තට 3ක් ඇවිත් තියෙනවා 7 වෙන්න. එහෙමනම් රයන්න මෙතන 6 නෙවෙයි තියෙන්නේ. අපි රයන්න පැහැදිලිව වෙන් කරලා අඳුර ගන්න පුළුවන් වෙන ලියන පොඩ්ඩක්. රයන්න 4න් ගුණ කරාම 3ක් එකතු කරාම 30 ගණක් වෙන්න ඕන. එහෙනම් 3ක් එකතු කරාම 30 ගණක් වෙන නම් මෙතෙන්ද 28 27 28 29 වගේ තියෙන්න පුළුවන්. නැත්නම් 30 ගණක්. එහෙනම් රයන්න වෙනකොට 4ක් 4 තියෙන්න පුළුවන්. 4ක් 4 එකතු කරොත් අපිට 31ක් වෙනවා. එහෙම නැත්නම් රයන්න 8 වෙන්න පුළුවන්. 8 වරක් 4 එකතු කරාම අපිට එනවා 32යි 35යි. එහෙම නැත්නම් 9 වෙන්න පුළුවන්. 9 වරක් 4 36යි 3යි 39යි. දැන් අපිට මේ වෙනකොට 7යි 8යි දෙක ලියන්නත් බෑ. දැන් අනිත් එක තමයි අපි මෙතන 9 ලියුවොත් මෙතන 39 ලැබෙනවා. මෙතෙන්ට හරියටම රයන්න වෙනකොට එක ස්ථානට 9ක් ලැබෙනවා. එහෙනම් රයන්න වෙනකොට ගැලපෙන ඉලක්කම වෙන්නේ අනිවාර්යයෙන්ම 9 වෙයි. එහෙමනම් අපි ඉලක්කම් ටික හොයාගත්තා. ආදේශ කරන්නේ නැතුව හරියට ගණිතයේ මේ ගුණිතයේ තියෙන සුවිශේෂී ලක්ෂණ එක් ඉලක්කම පිටන තන අනුව තියෙන ලක්ෂණ හොයාගෙන අපි හරියටම උත්තරේ හොයාගත්තා. ඔබට පුළුවන් මේක හරිද කියලා ගුණ කරලා බලන්න.